හයි මගේ යාළුවනේ ගොඩ කාලෙකට පස්සේ වීඩියෝ එකක් අරන් ඔයාලා ළඟට ආවා. තම්නේල් එකෙන් ඔයාලා දකින්න ඇති මං අද කොහෙද යන්නේ කියලා. අද අපි යන්නේ ස්ට්‍රෝබෙරි වත්තකට. එන්න මා එක්ක යමු. ඔන්න ඉතින් අපි කලින්ම බස් එකේ නැගලා ඊට පස්සේ ස්ටේෂන් එකෙන් බැහැලා දැන් ඉතින් ට්‍රේන් එකක් එනකන් අපි ඉන්නේ. අපි ඉන්න තැන ඉඳලා ට්‍රේන් එකක් ගන්න පැයක් විතර යනවා. මොකද හැමතිස්සෙම මේ හරියෙන් ට්‍රේන් යන්නේ නැහැ. ඔන්න අපි ට්‍රේන් එකට නැග්ගා. ට්‍රේන් එකෙත් පැය භාගයක් විතර යන්න ඕන නිසා ට්‍රේන් එක යනකොටත් විකාර කර කර ගියා. ට්‍රේන් එකේ පැයක් විතර යනකොට හරිම බෝරින්. ඒ නිසා මේ වගේ විකාර කර කර යනකොට කාලය යනවා තේරෙන්නේ නැහැ. ඔන්න ඉතින් අපි ස්ටේෂන් එකෙන් බැහැලා අපි යන තැනට බස් එක ගන්න තමයි යන්නේ. මොකද එතනට කිසිම ට්‍රේන් නැහැ. ඒ නිසා අපි බස් එක ගන්න ආව මෙතනට. ඉතින් අනිත් දෙන්නා නම් බස් එක හොයනවා මං ඉන්නේ. මම නම් ඉතින් වීඩියෝ කරනවා. ඔන්න අපේ බස් එක ආවා. මේක බස් එකක් කිව්වට වෑන් එකක්. බස් එකක් විදියට හදලා. ඉතින් මේ වගේ බස්ුත් තියෙනවා ජපානයේ. මොකද ඒ තැනට ගොඩාක් කට්ටිය වැඩිය යන්නේ නැති නිසා වෑන් එකක් වගේ බස් එක හදලා ඒ තැනට යන්න දාලා තියෙනවා. ඇත්තටම මමත් අවුරුදු 5ක් ඉඳලා අද තමයි මේ වගේ දෙයක් දැක්කේ. අද මේ බස් එකේ අපි 3 දෙනා විතරයි. බලන්නකෝ. අපි මේ ස්ට්‍රෝබෙරි වත්ත බලන්න යන්නේ 3 වෙනි මාසේ 13 වෙනිදා. ඉතින් මට වීඩියෝ ටික එඩිට් කරගන්න පරක්කු වුණ නිසා සමා වෙන්න. වැඩත් එක්ක වීඩියෝ එඩිට් කරලා වොයිස් කරන්න ටිකක් වෙලා යන නිසා සමා වෙන්න ළමයි. ඔන්න ළමයි අපි එතනට ආවා. මේ ස්ට්‍රෝබෙරි ෆාම් එක ගොඩාක් ලොකු ෆාම් එකක්. බලන්නකො ළමයි ගොඩාක් ලොකුයි. ඉතින් මේක තියෙන්නේ ශිබුකවවල. ගුම්ම කෙන්නගේ ශිබුකවවල. අකාගේ මච්චිතරු කියන තැන තමයි තියෙන්නේ. ඇත්තටම මේ තැනට ආවේ පළවෙනි වතාවට. ගොඩක් ලස්සනයි. බලන්නකෝ. ඔයාලත් මේ අවට ඉන්නවා නම් ඇවිල්ලා ස්ට්‍රෝබෙරි කාලා යන්න. අපි දැන් මුලින්ම කවුන්ටර් එක හොයාගන්න ඕනි. සල්ලි ගෙවලා අපිට ඇතුළට යන්න ඕනිනේ. නිසා අපි එතන හොයාගෙන යනවා. එන්නම එක්ක. ඔයාලට පේනවද යාළුවනේ? ඈතින් පේන්නේ අපේ ඉචිගෝ ගඩි. එහෙම නැත්නම් ස්ට්‍රෝබෙරි ෆාම් එක. එන්න යමු එක්ක. ඔන්න ළමයි අපි කවුන්ටර් එක හොයාගත්තා. ඉතින් අපි ඇතුළට ගිහින් බලමු මේකේ තියෙන කෝසස් මොනවාද කියලා. එක જાතිය කෝසස් තියෙනවා. ඒවට අනුව අපිට තෝරගන්න පුළුවන් වෙලාවල් සහ එක අයිටම්ස් තියෙනවා. ඔන්න ළමයි අපි කෝස් එකක් තෝරගෙන අපිට දුන්න හවුස් එකක්. ඒ හවුස් එකට අපි ගිහින් අපිට ඒකේ විනාඩි 45ක් ඇතුළත ඕනි තරම් ස්ට්‍රෝබෙරි කන්න පුළුවන්. ඉතින් දැන් අපි රොකුබන් එහෙම නැත්නම් 6 වෙනි හවුස් එක හොයාගෙන යනවා. මේ තියෙන්නේ අපේ 6 වෙනි හවුස් එක. අපිට ඒකේ තමයි ස්ට්‍රෝබෙරි කන්න තියෙන්නේ. අපිට එතනින් දෙනවා රස මිල්ක් සෝස් එකක්. ඒක මිල්ක් මේඩ් තමයි මන්දා. කොහොම හරි රසයි ඒක. ස්ට්‍රෝබෙරි එක කනකොට පුදුම රසක් තියෙන්නේ. ඉතින් අපිට ඒකත් අරගෙන ඇතුළට යන්න පුළුවන්. ඉතින් අපි බලමු අපි කොහොමද ස්ට්‍රෝබෙරි කන්නේ. හැබැයි ඉතින් ගොඩාක් කන්න බෑ. ඔයාලට මම මේකේ ගාණ කිව්වේ නෑනේ. යෙන් 2000 ගාණක් වගේ තමා ගියේ ස්ට්‍රෝබෙරි වත්තට යන්න. විනාඩි 45කට යෙන් 2000ක් වගේ ගාණක් ගියේ. ඉතින් ළමයි මේ බලන්නකෝ ලස්සනයි. මම නම් දෙවනි පාරට ස්ට්‍රෝබෙරි වත්තකට ආවේ. ඇත්තටම මේකේ ස්ට්‍රෝබෙරි ගොඩක් රසයි. ගොඩක් පැණි රහයි
ඇත්තටම ඔයාලත් ගිහිල්ලා නැත්තම් ගිහිල්ලා බලන්න. ගොඩාක් රස ස්ට්‍රෝබෙරි තියෙනවා ඒවා. ෆ්‍රෙෂ්ම ෆ්‍රෙෂ්. ඉතින් කොහොමද කියන්න මේකේ රස කියන්න වචන නෑ. යමුකෝ බලන්න තව. බලන්නක යාළුවනේ, සුපර් මාකට් එකේ ගන්න ස්ට්‍රෝබෙරි වලට වඩා ගොඩාක් ලොකු ස්ට්‍රෝබෙරි තියෙනවා මේකේ. මම දෙවැනි පාරට ස්ට්‍රෝබෙරි ෆාම් එකකට ආවට ගොඩ කාලෙකින් වගේ තමයි ආවේ. කියන්නේ අවුරුදු 3මාරකින් වගේ තමයි මම ස්ට්‍රෝබෙරි ෆාම් එකකට ආවේ. ඉතින් සතුටුයි. කොච්චර ගියත් එපා වෙන්නේ නැති තැනක්. ඉතින් ඔයාලත් ළඟම තියෙන ස්ට්‍රෝබෙරි ෆාම් එකක් තියෙනවා නම් ගිහිල්ලා බලන්න. හරිම රසයි. ෆ්‍රෙෂ් එකේ කන්න පුළුවන්. ජීවිතේ එකපාරක් හරි මේ වගේ අත්දැකීමක් ලබා ගන්න හැමෝටම පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙම ස්ට්‍රෝබෙරි ෆාම් එකට යන්න බැරිම කෙනෙක්ට මේ වීඩියෝ එක බලලා සතුටක් ගන්න පුළුවන් නම් ඒක තමයි මම මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන ලොකුම සතුට. මම හිතපු විදිහට ලස්සනට වීඩියෝ ටික ගන්න බැරි වුණා. මොකද වීඩියෝ කරන්න තැනක් තිබුණේ නැති නිසා මට පුළුවන් විදිහට මම ඔයාලට මේ වීඩියෝ ටික අරන් ආවා. ඉතින් මං ඉල්ලනවා මාත් එක්ක හැමදාම රැඳිලා ඉන්න. මම යන එන දැන් ඔයාලත් එක්ක බෙදා ගන්න ලෑස්ති වෙලා ඉන්නවා ඉස්සරහටත්. මං හිතන්නේ ලංකාවෙත් මේ වගේ ස්ට්‍රෝබෙරි ෆාම් තියෙනවා. මම ගිහිල්ලා නෑ. මම දැකලා තියෙනවා. ඒ නිසා ලංකාවේ මේ වීඩියෝ එක බලන ඔයාලත් තියෙනවා නම් ඒ අත්දැකීම ලබා ගන්න ගිහිල්ලා. මොකද ඒ අත්දැකීම සුපර් මාකට් එකකින් ස්ට්‍රෝබෙරි අරන් කනවට වැඩිය ගොඩාක් ලොකු වෙනසක් තියෙන දෙයක්. ඒක ගන්න ඕනි අත්දැකීමක්. අපිට වෙලාව මදි ඇත්තටම වීඩියෝ හරියට වීඩියෝ කරා නම් ඇත්තටම කන්නවත් වෙලාව මදි. මම මේ බාගෙට වීඩියෝ කරලා තමයි අපි 2000කට හරියන්න කන්නත් ඕනිනේ. ඒ නිසා වීඩියෝ කරන ගමන් කනවා ආයෙ වීඩියෝ කරන. ඒ වගේ තමයි මේ වීඩියෝ ටික ගත්තේ. නැත්තම් වෙලාව මදි වෙනවා අපිට. මොකද විනාඩි 45ක් ඇතුළත පුළුවන් තරම් කන්න උනේ. ඒ තරම් අපිට කන්න බෑ. පේනවනේ වීඩියෝ කරන ස්ටික් එකවත් තියාගන්න විදිහක් නෑ. ඒ නිසා මම ඔය තැනකින් තියලා මම ස්ට්‍රෝබෙරි කන ගමන් ඉතින් වීඩියෝ එක ගත්තා. බලන්නකෝ ඉතින් මම හිතලවත් ගත්ත නැති වීඩියෝ එකක්. ඇත්තට මේක ලස්සන වුණා. මට ෆෝන් එක තියන්න තැනක් නැති නිසා තමයි මම මෙතනින් තියලා මම වීඩියෝ එක ගත්තේ. ඒත් හිතුවේ නෑ මෙච්චර නැචරල් වීඩියෝ එකක් එයි කියලා. ඒක ඔයාලත් එක්ක බෙදා ගන්න පුළුවන් වුණා. ඉතින් ගොඩක් සතුටුයි මේ වගේ ලස්සන වීඩියෝ එකක් මට කරගන්න පුළුවන් වුණාට. දැනගන්න එපා යාළුවනේ, වීඩියෝ එකේදීම ටක් ගාලා කන්න වුණා. මොකද නැත්තම් වෙලාව මදි වෙනවා. ඒ නිසා තමයි මෙහෙම කන්න උනේ. නැත්තම් වීඩියෝ ටික විතරක් කරන්න තමයි වෙන්නේ. ඉතින් අද දවසේ මා එක්ක මේ විදිහට ඔයාලා එකතු වුණාට ඔයාලට ගොඩාක් ස්තුතියි. ස්තුතියි කියන්න තාම ඉවර නෑ. තව තියෙනවා වීඩියෝ බලන්න. ටිකක් බලලා ඔයාලා සතුටක් එකකින් ලබනවා නම් ඒක තමයි මගේ ලොකුම සතුට. thank you ඉතින් මා එක්ක හැමදාම රැඳිලා ඉන්නවට. ඔයාලා බලන ඇති අනිත් දෙන්න කෝ කියලා. ඒ දෙන්නත් තැන් වල මොකද අපි ලොකු ස්ට්‍රෝබෙරි හොය තමයි කෑවේ. ඒවා ගොඩක් පැණි රහයි. ඒ නිසා ඒ දෙන්නත් තව චුට්ටකින් වීඩියෝ එකට එයි. ඉතින් හැම රැඳිලා ඉන්නකෝ. ඔන්න අපි තුන්දෙනාම එක වීඩියෝ එකට ආවා. නැත්තම් වීඩියෝ එකකින් වැඩක් නෑ. තුන්දෙනාත් එක ගිහිල්ලා එක්කෙනෙක් විතරක් ඉන්න හින්දා. ඉතින් අන්න යාලත් වීඩියෝ එකේ ඉන්න ගමන් කනවා. විකාර කර කර ඉතින් කනවා තුන්දෙනාත් එක්ක. මේක තමයි ඉතින් ජීවිතය කියන්නේ. සතුට කියන්නේ මේක තමයි. ඇත්තටම කියන්න ඕනේ අපේ ගයිඩ් තමයි මේ ජපන් යාළුවා. එයා තමයි ඉතින් අපිට මැප් එකේ මෙයාගේ තැනක් හොයලා අපි ඔය තැනට එක්කන් ගියේ. මොකද එයා ඉන්න නිසා අපි සර්ච් කරේවත් නැහැ මේ කොහෙද හොඳයිද එහෙම කියලා. මොකද එයා හැමදාම
හොඳම දේ තමයි තෝරලා එකන් යන්නේ. ඒ නිසා එයාට තෑන්ක් කරන්න ඕනි. ඉතින් එයාට නම් සිංහල තේරෙන්නේ නැහැ. උනට එයා බලන්නෙත් නැහැ. ඉතින් එයාට තෑන්ක් යූ කියනවා. අපිව මේ වගේ තැනකට එක්කන් ගියාට අපි ගොඩක් සතුටු වුණා. ඉතින් එයා ඉන්න නිසා අපිට කිසි බයක් නැහැ. එයා හරි ජොලි. ඉතින් අද ගමන ගොඩක් ලස්සන වුණා අනිත් යාළුවෝ දෙන්නත් නිසා. එයාලා දෙන්නටම තෑන්ක් යූ කියනවා. ඉතින් ඔයාලා එක්ක මේ වගේ දේවල් බෙදා ගන්න එක ඇත්තටම ගොඩාක් ලොකු සතුටක්, මට මානසික නිදහසක්. මොකද මේක වොයිස් කරනකොට මං ආයේ මගේ වීඩියෝ බලනවා. ඒ නිසා ඒක මටත් මානසික නිදහසක්. මොකද වැඩ කරලා ඇවිල්ලා මේ වගේ වීඩියෝ එකක් වොයිස් කරනකොට ආයේ මගේම වීඩියෝ එක මම බල මමම සතුටු වෙනවා. ඒ වගේම ඔයාලත් ඒකෙන් සතුටක් ලබයි කියලා මං හිතනවා. ඉතින් ඔයාලා එක්ක හැමදාම මේ වගේ දේවල් බෙදා ගන්න මම ලෑස්ති වෙලා ඉන්නවා. thank you මා එක්ක ආයි thank you කියන්නේ. මොකද මා එක්ක මේ රැඳිලා ඉන්න චූටි වෙලාවට හරි මම ගොඩක් සතුටු වෙනවා. ඒ නිසා කොච්චර කෑවත් ඇති වෙන්නේ නැහැ. දකින්නකොට ආයෙ කන්න හිතෙනවා, බඩත් පිරෙනවා, ඒ වුණාට ආයෙ කන්න හිතෙනවා. ඒ වගේ ඉතින් අමාරුවෙන් චුට්ට කෑවා. මොකද නැත්තම් වැඩක් නැහැනේ අපි ආපු එකෙන්. ඒ නිසා අපි ඉන්න තැන ඉඳලා ටිකක් දුර නිසා අපි උදේ පාන්දරම තමයි මේ තැනට ආවේ. අපි එනකොට 10යි ගාණක් විතර වුණා. ඉතින් ඔයාලත් මේ වගේ තැනකට යනවා නම් උදෙන්ම යන්න. මොකද කට්ටිය පිරුණාම වීඩියෝ කරගන්නවත් කන්නවත් හරි අමාරුයි. මොකද ඇඟේ හැපි තමයි එතකොට යන්න වෙන්නේ. මොකද ගොඩක් කට්ටිය එනවා මේ කාලේ තමයි ස්ට්‍රෝබෙරි කාලේ. මේ දවස්වලට කට්ටිය වැඩි. ඒ වගේම ස්ට්‍රෝබෙරි මේ කාලෙට ගොඩක් රසයි. වාරේ නිසා අවාරෙට ටිකක් රස අඩුයි කියලා කියනවා, කතාවක් තියෙනවා එහෙම. ඉතින් මේ වගේ තැනකට යනවා නම් කලින්ම යන්න. එතකොට නිදහසේ කාලා නිදහසේ වීඩියෝ කරගෙන ඔයාලට එන්න පුළුවන්. අපිත් එදා උදේම ගිය නිසා වැඩි කට්ටිය නැහැ. අපිට නිදහසේ කාලා වීඩියෝ කරගෙන එන්න පුළුවන් වුණා. ලස්සන අත්දැකීමක් අද ඔයාලත් එක්ක බෙදා ගන්න මට පුළුවන් වුණා. ඒ නිසා හැමෝම මා එක්ක රැඳිලා ඉන්න. ඉස්සරහටත් මේ වගේ ලස්සන වීඩියෝ ඔයාලත් එක්ක බෙදා ගන්න මං ආසාවෙන් ඉන්නවා. හැබැයි තාම වීඩියෝ එක ඉවර නෑ. බලන්න අපි ස්ට්‍රෝබෙරි ෆාම් එකෙන් පස්සේ අපි යනවා කන්න නේපාල් කඩේකට, ඉන්දියන් කඩේකට මං හිතන්නේ. ඉතින් අපි ගොඩ කාලෙකින් තමයි ඉන්දියන් කඩේකින් කන්න යන්නේ. මොකද අපි ටිකක් දුර ඉන්න නිසා අපිට ඒ වගේ කඩේකින් හැමදාම කන්න වෙන්නේ නැහැ. ඉතින් ආසයි කන්න. ඉතින් මා එක්ක රැඳිලා ඉන්න. ඉස්සරහට යන ගමනේ ඉඳන් ඒ කඩේට යනකම්ම වීඩියෝ තියෙනවා. කැමවලත් වීඩියෝ එකක් තියෙනවා. ඒකත් බලලා යන්න. ඒකත් තාලත් එක්ක බෙදා ගන්න ආසාවෙන් ඉන්නවා. අපි දැන් බස් ස්ටොප් එකක් හොයාගෙන යන්නේ. ඒක තියෙන්නේ විනාඩි 20ක විතර දුරකින් පස්සේ. පයින් යන්න විනාඩි 20ක් විතර යනවා. ඒ යන අතරතුරදී ලස්සන view එකක් තිබුණා. ඒකත් ඔයාලත් එක්ක බෙදා ගන්න ආස හිතුණා. කොකටත් කියලා මම ඒ වීඩියෝ ටික අරන් තියාගත්තා. ඇත්තටම මේ වීඩියෝ ටික ගොඩක් වටිනවා. මොකද පයින් යනකොට මේ වගේ ලස්සන view එකක් එක්ක මේ වීඩියෝ එක තවත් මට ලස්සන කරගන්න පුළුවන් වුණා. ඉතින් මා එක්ක යමු. ඒ වගේම කියන්න ඕනි අපි මේ කන්න යන්න කොච්චර කැමැත්තෙන් ඉන්නවද කියනවා නම් ස්ට්‍රෝබෙරි වත්තෙන් අපි ගොඩක් ස්ට්‍රෝබෙරි ගන්න හිටියා. අපි එක ස්ට්‍රෝබෙරි එකක්වත් අරන් ඇවිල්ලා නැහැ. මගට ආවට පස්සේ තමයි මතක් වුණේ ස්ට්‍රෝබෙරි ගත්තේ නැහැ කියලා. ඒතයි යන්න බෑනේ. ඒ නිසා ඉතින් අපි හිත හදාගත්තා. ඉතින් අන්න දැන් බස් ස්ටොප් එකට යන ගමන් අනිත් දෙන්න නම් හයියෙන් යනවා. මට ටිකක් මහන්සි වැඩි නිසා මම හිමින් වීඩියෝ
එකට යනවා. ඇත්තටම ඒ වීව් එක ගොඩක් ලස්සනයි. අපි ගිය දවසේ ටිකක් හුළඟ වැඩි. ඒ නිසා පයින් යනකොට හයියෙන් යන්න අමාරුයි. ඒ නිසා මං හිමීට වීඩියෝ කර ගියා. ඇත්තටම ඔයාලට පේනවා ඇති ගොඩක් නිස්කලංක තැනක්, නිස්කලංක පරිසරයක් තියෙන්නේ. මේ ටිකේ ගොඩාක් පයින් යන අය අඩුයි. ඒ නිසා වීඩියෝ කරගන්නත් ලේසි වුණා. ඇත්තටම මාරම නිස්කලංක පරිසරයක් තිබුණේ. ඔන්න ඉතින් දැන් අපි බස් එකට නැගලා අපි ඉන්දියන් කඩේට යන්න තමයි ලෑස්ති වෙන්නේ. අපි ඉන්දියන් කඩේට ආවා. බලන්නකෝ ඉතින් ඔයාලටත් කන්න හිතෙයි. ඇත්තටම ගොඩ කාලෙකින් කන නිසා අපි සෑහෙන ආසාවෙන් කෑවා. ඉතින් ඔයාලත් එක්කත් මේ වීඩියෝ එක බෙදාගත්තා. හැබැයි කෙලගිලින්න නම් එපා. අපි ඉන්දියන් කඩෙන් කාලා ඊට පස්සේ ගියේ සුපර් මාකට්. මොකද අපි මාසිකට එකපාරයි සුපර් මාකට් යන්නේ. ඉන්න තැන ඉඳන් ගොඩක් සුපර් මාකට් එකට දුර නිසා අපිට එදා එක ට්‍රේන් එකක් මිස් වුණා. ඒ නිසා ගෙදර එන්න පැයක් විතර පරක් වුණා. කොහොම හරි සුපර් මාකට් ගිහිල්ලා අපි ශිමාන්සෙන් වලට ආවා. ඉතින් මේ වගේ මා එක්ක වීඩියෝ එක ඉවරනකම්ම රැඳිලා හිටියට ඔයාලට ගොඩාක් ස්තුතියි. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් ඔයාලා හමුවට එනකම් ඔයාලා පරිස්සමෙන් ඉන්න. ගොඩක් ආදරේ. සතුටින් ඉන්න. පරිස්සමෙන් ඉන්න.